තමයි ඔන්න one goal face vlog එක ගේන්නයි හදන්නේ. ඉතින් මම ඔයාලට කලින් කිව්වා port city එකේ ඉඳලම අපි ඊළඟට one goal face යනවා කියලා. ඉතින් ඔන්න මම කිව්වත් වගේම ඔයාලට one goal face vlog එක අරන් ආවා. දැන් අපි round about එකෙන් හැරිලා දැන් අපි one goal face යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි ටග් ගාලා one goal face එකට අපේ vlog එක කරන්න. දැන් අපි one goal face එකට ආවා. අපි pick me එකක් දාගෙන ආවේ. ඉතින් අපි ඇවිල්ලා one goal face green එකට මුහුණලා තියෙන entrance එකෙන් නවත්තලා එතනින් ඇතුල් වුණා. ඉතින් ඒ වගේම තමයි දැන් ඔයාලට පේනවා ඇති මේ one goal face mall එකේ තට්ටු ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ one goal face එකේ විශේෂත්වය තමයි මෙතන එක brands නැත්නම් අපිට එළිය කොළඹ වල නැත්නම් අනිත් districts වල දකින්න ලැබෙන shops වල එක branches මේ one goal face mall එක ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මං ඉන්නේ one goal face වල හැම කෙනෙක්ටම ගොඩක් highlight වෙලා පේන තැනක. ඉතින් මේ තමයි luck arcade එක. ඉතින් luck arcade එකේ ගොඩක් තියෙන traditional දේවල්. ඉතින් මෙතෙන්ට එන ඔයාලට මෙතනින් ගොඩක් දේවල් අරගන්න පුළුවන්. වෙස් මුහුණු බුදු පිළිම ඒ කියන්නේ ලංකාවේ පන් වලින් හදපු බෑග් වර්ග එක පර්ස් වර්ග ඉතින් ඒ වගේම තමයි ඒවල එක චිත්‍ර එහෙමත් ඇඳලා තියෙනවා ට්‍රැඩිෂන් එකට අනුව. ඉතින් මේ වගේ අලිය කොලෙක්ෂන් එකකුත් ඉන්නවා එතන. ඉතින් ඔයාලා ගියොත් අනිවාර්යෙන්ම ඔයාලට එක්කෙනෙක් අරගන්නත් පුළුවන්. ඉතින් දැන් මං ඉන්නේ ඔයාලා හැමෝම දන්න ස්පා සිලෝන් එකේ. ඉතින් ස්පා සිලෝන් එකේ ලොකු ස්ටෝ එකක් තියෙනවා. මට මතක විදිහට දෙකක් විතර තියෙනවා මේ one goal face mall එක ඇතුලේ ස්පා සිලෝන් ලගේ ස්ටෝර්ස්. ඉතින් මේ ස්පා සිලෝන් ලගේ ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලා මෙතෙන්ට ගියොත් ඒ වගේ දේවල් ගොඩක් අරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙයාලගේ perfumes, creams වර්ගත් ගොඩක් තියෙනවා. day cream කියයි, night cream කියයි. ඉතින් මේවා අපිට වඩා දන්නේ ගොඩක් ගෑනු අය. ඉතින් මෙතන ස්පා සිලෝන් එකේ ගෑනු අයට කියලා විතරක්ම නෙමෙයි පිරිමි අයටත් ගොඩක් ප්‍රොඩක්ට්ස් ඔයාලට ස්පා සිලෝන් ලගෙන් මිලදී ගන්න පුළුවන්. ඊළඟට ආවා ටී ටැන් එකට. ටී ටැන් එකෙන් බබල් ටී එකක් ගන්න. ඉතින් මටයි මල්ටයි දෙන්නට බබල් ටී දෙකක් බොන්න ආස හින්දා අපි ආවේ ටී ටැන් එකට. ඉතින් මෙතන ටී ටැන් එකේ ගොඩක් බබල් ටී ෆ්ලේවර්ස් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මෙයාලගේ එක ෆ්ලේවර්ස් වල බබල් ටී එතනින්ම ඔයාලට අරගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ටී ටැන් ස්ටෝ එකේ තියෙන ෆොටෝ බූත් එක. ඉතින් මෙතන හරිම ලස්සනයි. ඒ හින්දාම ඉතින් මාත් ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් දැන් අපි යන්නේ 3rd floor එකට. ඉතින් ඔයාලට මට කියන්න අමතක වුණා. ඉතින් ඔයාලා one goal face mall එකට එනකොට ඔයාලට entrance එකට කීයක්වත් එයාලා අය කරන්නේ නැහැ. ඉතින් ඔන්න දැන් අපි 3rd floor එකට ආවා. 3rd floor එකෙත් අනිත් floors වගේම තමයි ගොඩක් shops තියෙනවා. එක brands වල සිංගා එකේ shop එකක් නැත්නම් stall එකකුත් මෙන්න මේ 3rd floor එකේ තියෙනවා. ඉතින් ඔය තියෙන gaming area එක මට හරියට මතක නැහැ gaming area එක 3rd floor එකේද තියෙන්නේ කියලා. ඉතින් ඒ වුණාට ඔයාලා අනිවාර්යෙන්ම ගියොත් one goal face mall එකේ gaming area එකේ තියෙන games උත් try කරන්න. ඉතින් ඒක ඔයාලට හොඳ experience එකක් වෙයි. ඒ වගේම තමයි ඔයාලට ඒක ගොඩක් ලස්සන memory එකක් වෙයි. ඉතින් guys දැන් මං ඇවිල්ලා ඉන්නේ one goal face mall එකේ තියෙන සරසවිය stall එකට. ඉතින් මේ සරසවිය stall එකෙත් අනිත් සරසවිය branches වල වගේම තමයි ගොඩක් ලොකු area එකක ගොඩක් පොත් තියෙනවා. ඉතින් පොත් කියවන්න ආස කෙනෙක් නම් අනිවාර්යෙන්ම one goal face ගියොත් මග නොහැරම මෙතෙන්ට යන්න. ඒ වුණාට මෙතන කොච්චර ලොකු තැනක් වුණා මට හරියන පොත් තිබ්බේ නෑ. මොකද මං කියවන්න කැමතිම ටිකක් horror type ඒවා. ඒ කියන්නේ ටිකක් හොල්මන් වගේ ඒවා. ඉතින් මං ඒවා බැලුවා. මට ඒ වුණාට ඒවා හොයාගන්න බැරි වුණා. තිබ්බද දන්නේ මං දකින්න නැතුව. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම ගිය සරසවිය ස්ටෝල් එකටත් යන්න.
ඔන්න අපේ මන්ලිත් ගේම් එකක් try කරා. ඉතින් මේකේ තියෙන්නේ වෙඩි තියන්න. මොකුද මන් දන්නේ සත්තු වගේකුත් එනවා. උන්ට වෙඩි තියන්න තමයි මෙන්න මේ ගේම් එකේ තියෙන්නේ. අවුරුදු 5ක 4ක වගේ චූටි බබාලට මං අර කලින් පෙන්නපු ගේම්ස් ප්ලේ කරන්න බෑනේ. ඉතින් ඒ වගේ අයට එයාලගේ අම්මලා තාත්තලාත් එක්ක නැගලා යන්න මේ වගේ ලස්සන පුංචි කෝච්චියකුත් මේ වන් ගෝල්ෆිල්ඩ්ස් මෝල් එකේ තියෙනවා. ඉතින් ඒ වගේ අයටම මේ වගේ ඇඩ්වෙන්චර් සෝන් එකකුත් මෙන්න මේ වන් ගෝල්ෆිල්ඩ්ස් මෝල් එකේ තියෙනවා. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් ඉන්නේ නැති චූටි බබාලා එයාලට ඉන්න හින්දා ඉතින් ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වන් ගෝල්ෆිල්ඩ්ස් මෝල් එක ඇතුලේ ඒ වගේ පොඩි බබාලට ඕනම දෙයක් කරන්න පුළුවන්, ගොඩක් සෙල්ලම් කරන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා මේ වන් ගෝල්ෆිල්ඩ්ස් මෝල් එක ඇතුලේ. ඉතින් ඔය තියෙන්නේ VR එකක්. ඉතින් මේක ලොකු අය පොඩි අය කියලා නෑ, හැම කෙනෙක්ටම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් සුපිරි ගේම් එකක්. ඉතින් මේකේ තියෙන්නේ ඔයාලගේ අර ඇස්වලට කන්නඩි දාන. ඉතින් ගොඩ දෙනෙක් දන්නවා VR කිව්වහම මේ මොකක්ද කියලා. ඉතින් මං කියන්න ඕනේ නැහැනේ, ඔයාලා ඉතින් අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒක එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඒතර මේක නම් සුපර්බ් ගේම් එකක් තමයි මේ වන් ගෝල්ෆිල්ඩ්ස් මෝල් එකේ තියෙන. ඉතින් guys දැන් මං ඉන්නේ උඩම තට්ටුවේ. ඉතින් උඩම තට්ටුවේ තියෙන රූෆ් টොප් එක තියෙනවා. තව PVR සිනමා එක තියෙනවා. ඉතින් ඔයාලා ඒකටත් යනවා නම් යන්න. අද අපි ගියේ නෑ, මොකද දැන් ඊළඟට අපි CCC එකට යන්න ඕන හින්දා. දැන් අපි පාතට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඊළඟට අපි CCC එකට ගිහිල්ලා අපි vlog එක ආරයි යමු. ඉතින් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අනිත් වීඩියෝ එකෙන් සෙට් වෙමු.